Hello guys, kids all එකට සාදරයෙන් පිළිගන්නවා හැමෝම. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ඉන්නේ ඇත්තටම ටිප් එකක්. පණිවිඩයක් දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඇයි thermal paste එකක් ඔයාලා apply කරනකොට GPU ASIC එකට GPU ASIC silicon එකට විතරක් apply කිරීම වැදගත් වෙන්නේ ඇයි කියලා. හොඳයි? ඔයාලා දන්නවා ඔයාලා thermal paste එකක් apply කරනකොට ඔයාලා ටිකක් හොඳට මේ වැඩිපුර thermal paste එක දැම්මනම් සමහර අය හොඳයි කියලා කියනවා නේද? ඉතින් ඒකෙදි ඉතින් සමහරු thermal paste එකක් ඇත්තටම apply කරන්න හදනකොට ඉතින් ඔයාලා YouTube එකේ වීඩියෝ බලලා දැන් AI එක තියෙනවා. ඉතින් AI එකෙන් අහලා බලලා ඔයාලට කැමති විදිහකින් මේ GPU එකට thermal paste එකක් ඔයාලට ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැන් self study කරලා ගෙදර ඔයාලා thermal paste එකක් ඔයාලගේ GPU එකට මාරු කරගන්න තත්ත්වෙට ඔයාලට දැනුම හැම තැනකින්ම ගන්න පුළුවන්. ඉතින් YouTube එකෙන්, TikTok එකෙන්, Facebook එකෙන්, AI හරහා Google එකේ search කරලා ඔයාලට කැමති විදිහකට ඔයාලට මේ දැනුම අරගෙන ඔයාලට thermal paste එකක් replace කරගන්න පුළුවන්. නමුත් කවුරුවත් කියලා දීලා තියනවද ඔයාලට thermal paste එකක් හරියටම කොහෙටද apply කරගන්න ඕනේ කියලා හරි පිළිවෙලට නෑ නේද? ඉතින් ඒකෙදී අපිට නම් අපි ඉගෙන ගත්ත දැන් වලින් කියලා තියෙන්නේ පුංචි මදටි යටයක ප්‍රමාණයක්. ඔයාලා දැන් මදටි යටයක් කියන එක දන්නවනේ නේද? පුංචි ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමාණය පමණක් apply කරගන්න කියලා තමයි අපිට අපේ ගුරුවරු ගන්නලා තියෙන්නේ. ඉතින් ඒකෙදී thermal paste එකක් වැඩිපුර apply කරගත්තාම වෙන්න තියෙන consequences එකක් තමයි මම ඔයාලට මේ පෙන්වන්න හදන්නේ ප්‍රායෝගික උදාහරණයක් එක්ක. ඉතින් ඒකෙදි මම ඔයාලට තත්ත්වය පැහැදිලි කරලා දෙන්න. ඉතින් මම ඉන්නේ මගේ work bench එකේ මේ වෙනකොට. ඉතින් graphics card එක repair කටයුත්තක් යන ගමන් තමයි මම මේ වීඩියෝ එක ඔයාලට කරලා දෙන්නේ. ඇත්තටම මේක ඔයාලට වැදගත් වෙන නිසා. කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තුවකින් නෙමෙයි. ඔයාලට මේක වැදගත් වෙන හින්දායි මම මේ පෙන්වන්න හදන්නේ. තනියම thermal paste එකක් apply කරනවා නම් කොහොමද ඔයාලා තනියම මේ කටයුත්ත කරගන්නකොට කොහොමද apply කරගන්න ඕනේ කියලා. ඉතින් ඒකෙදි මේ වෙලා තියෙන consequences එක මම ඔයාලට පෙන්නලා ඉන්න. table එකේ තියෙන්නේ Zotac brand එකේ GTX 1650 graphics card එක. මේක සුපර් එකක් නෙමෙයි වෙන්න ඕනේ. මේක GTX 1650 OC edition එක. ඉතින් මේ GPU එක මම දැන් මේ repair එකට අරගත්ත මේ graphics card එක මම repair එකට අරගෙන මේක microscope එක හරහා examine කරගෙන යද්දි මම දැකපු දෙයක් නිසා තමයි මට මේ වීඩියෝ කරන්න හිතුනේ අතට. ඉතින් ඒකෙදි ඔන්න කාඩ් එක ඉතින් ඔයාලට PCB එකම පේන ඔන්න Nvidia chip එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක දැන් මම මේ විදිහට මයික්‍රොස්කෝප් එක අරන් ඔයාලට පෙන්වන්න උත්සාහ කරන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඔන්න GPU Nvidia ASIC එක ඉතින් ওই විදිහටයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවද මේ මම ඔයාලට පොයින්ට් කරලාම පෙන්වන්නම් මේක මෙන්න මේ components ඔයාලට පේනවද මේ capacitors. ඉතින් මේ capacitor set එකක් තියෙනවා මේ GPU ASIC එක වටේ. වටේටම තියෙනවා මේ පොඩි smoothing capacitor set එකක් තියෙන්නේ GPU chip එක වටේ ඔය විදිහට. ඉතින් මේකේ ඔයාලට පේනවද දැන් මේ components වටේට fungus එකක් වගේ හැදිලා ගිහින් තියෙනවා. මේ වටේටම තියෙනවා. මේ components වටේ තමයි මේ fungus එක තියෙන්නේ. මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මේ fungus එක මේක උඩ නෙමෙයි තියෙන්නේ. මේ උඩ නෙමෙයි බැඳිලා තියෙන්නේ. මේ chip surface එකේ උඩ නෙමෙයි මේ fungus එක බැඳිලා තියෙන්නේ. මේ fungus එක තියෙන්නේ මෙතන උඩ තියෙන මේ chip එකේ උඩ තියෙන PCB layer එකට ඇතුලේ. මේ internal second layer එකේ හෝ third layer එකේ තමයි මේ fungus එක බැඳිලා තියෙන්නේ. fungus එක infect වෙලා තියෙන්නේ මේ ඇතුළට. මේ component ඇතුලෙන් infect වෙලා මේ component තියෙන area එකෙන් ඇතුළට infect වෙලා ගිහිල්ලා තියෙන්නේ. මේ වටේම තියෙනවා.
ඉතින් මේක හරි අවාසනාවන්ත දෙයක් මේ GPU chip එකකට වෙන. ඉතින් මේ ෆංගස් එකක් කොහොමද මෙහෙම හැදෙන්න පුළුවන් නේ? දැන් මේක හැම GPU chip එකකම හැදෙන්නේ නැහැ. මේ කලාතුරකින් අපි දකින්න දෙයක් සමහර GPU chip වල අපි දැකලා තියෙනවා මෙහෙම වෙලා තියෙනවා. ඉතින් මේ උඩ තියෙන ලේයරේ දැන් මේ හරිය එහෙම පොප් වෙලා උඩට ඇවිල්ලා තියෙන්නේ මේ ෆංගස් එක ඉන්ෆෙක්ට් වෙලා මේක පොප් වෙලා තියෙන මේ උඩ තියෙන ලේයරේ පොප් වෙලා උඩට ඇවිල්ලා තියෙන නිකන් පපඩම් වගේ පිපිලා උඩට ඇවිල්ලා තියෙන්නේ. පපඩම් කිව්වම වලට තේරෙන්නේ නැති. අර තැන් වලින් පොප් වෙන්නේ එහෙම පොප් වෙලා තියෙන්නේ සමහර තැන්. මේක අර මයික්‍රොස්කෝප් එකකින් හින්දා මේක ෆ්ලැට් සර්ෆේස් එකක් විදිහට පේන හින්දා වල පේන්නේ නැහැ. නැත්තම් මේක සමහර තැන් මම විසිබලි මං සයිඩ් වේස් බැලුවාම මේවා පොප් වෙලා තියෙන්නේ. උඩට ඇවිල්ලා තියෙන්නේ දැන්. ඉතින් මෙහෙම මේකට වෙන්න හේතුව තමයි මම දැකපු දේ මේ GPU chip එක උඩ මෙන්න මේ සර්ෆේස් එක වටේටම තර්මල් පේස්ට් දාලා තිබිලා තියෙනවා කලින්. ඉතින් ඒකේ සයින්ස් තියෙනවා මේ වෙනකොට. කියන්නේ නෑවෙන්න තර්මල් පේස්ට් දාලා මේ වටේටම මේ තර්මල් පේස්ට් දාලා වැහෙන්න දාලා තිබිලා තියෙනවා. හරි? ඒ තිබිලා මේ පස්සේ මේක අයින් මේ තිබුණ තර්මල් පේස්ට් අයින් කරලා තමයි මට මේ වෙලා තියෙන්නේ. මං එනකොට තර්මල් පේස්ට් බින්දක්වත් නැහැ මේකේ. තර්මල් පේස්ට් තිබ්බේවත් අයින් කරලා තමයි දැන් මට එනකොට මුකුත්ම නැහැ. නමුත් මම මේක මයික්‍රොස්කෝප් එක හරහා දාලා බලනකොට මම මෙන්න මේ කොම්පොනන්ට්ස් වල මේ අවට මට තර්මල් පේස්ට් හම්බුණා මේ වේලිලා ගිය තර්මල් පේස්ට් හම්බුණා ඉතින්. තෙතර තියෙන හරියකුත් අහුණා කියන තර්මල් පේස්ට් සැරෙන් සැරේට මාරු කරලා තියෙනවා. මාරු කරනකොට මේක නෑවෙන්න දාලා තියෙනවා තර්මල් පේස්ට්. එහෙම දාන්නේ නැහැ. ඉතින් තර්මල් පේස්ට් වල දාගන්න ඕනේ ඇත්තටම මෙන්න මේ වීදුරුව වගේ තියෙන මේ සිලිකොන් ඇසික් එකට තමයි ඔයාලා තර්මල් පේස්ට් අවශ්‍ය ප්‍රමාණයට ඇප්ලයි කරගන්න. දැන් ප්‍රෙස් වෙද්දි චුට්ටක් මේ වටේට පෙරෙනවා තර්මල් පේස්ට්. ප්‍රෙස් වෙනකොට ඒ කියන්නේ අපි තර්මල් පේස්ට් එක උඩින් ඇප්ලයි කරලා මේක ප්‍රෙස් වෙනකොට මේක කූලරේට තද වෙනකොට මේහෙට පොඩ්ඩක් පෙරෙන්න බලනවා. නමුත් ඒකවත් නොපෙරෙන්න තමයි දාන්න ඕනේ. දානකොට පරිස්සමින් කරගන්න ඕනේ. අඩුවෙන් දාන්නත් එපා. අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මොකද මේ ඇසික් එක උඩ මේක මේ තැන් වලටත් මේ ඇප්ලයි වෙන්න ඕනේ. මේ අකුරු කොටලා තියෙන තැන් වලටත් අකුරු උඩින් print කරලා වගේ තියෙන්නේ මේකේ. ඉතින් ඒකෙදි මේ මයික්‍රොස්කෝපික් මෙන්න මේ පුංචි ગેප් වලට තමයි ඔය තර්මල් පේස්ට් වැටිලා හරියට මේ කූලර් එකේ තියෙන අතන මේ GPU ඇසික් එකේ ජෙනරේට් වෙන හීට් එක කූලර් එකට ට්‍රාන්ස්ෆර් වෙන්න සපෝට් එකට නේ අපි ඉතින් ඕක දාන්නේ තර්මල් පේස්ට් එක. මේ මයික්‍රොස්කෝපික් ગેප් මේ වැහෙන් ඒ හරහා කූලර් එකට හොඳට හීට් එක ට්‍රාන්ස්ෆර් වෙන්න. මේ chip එකේ ජෙනරේට් වෙන හීට් එක ට්‍රාන්ස්ෆර් වෙන්න තමයි මේ වැඩේ අපි කරන්නේ. තර්මල් පේස්ට් එකක් දාන්න. එතකොට මේකෙදි ඔයාලා මේකේ තර්මල් කන්ඩක්ටිවිටි එක ගැන ඔයාලා අනිවාර්යෙන්ම හිතන්න ඕනේ. මොකද මේ GPU chip ඇසික් එකේ ජෙනරේට් වෙන හීට් එක ඉක්මනින් කූලර් එකට ට්‍රාන්ස්ෆර් වෙන්න ඕන නම් ඔයාලට අනිවාර්යෙන්ම WMK වැලියු එක වැඩි පේස්ට් එකක් ඇප්ලයි කරගන්න වෙනවා. ඉතින් හොඳ කාඩ් යනවා. ඔයාලට ලික්විඩ් මෙටල් පවා දාගන්න පුළුවන්. ඒ සේෆ්ටි ප්‍රෙපරේෂන්ස් කරගෙන ලික්විඩ් මෙටල් පවා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් ඒකෙදි මේකේ ජෙනරේට් වෙන හීට් එක ඉක්මනින් ට්‍රාන්ස්ෆර් වෙනවා. ටෙම්පරේචර් එක ඉක්මනින් ට්‍රාන්ස්ෆර් වෙනවා වගේ කූලරේට. ඊට පස්සේ ෆෑන් එක හරහා ඒක කූල් කරලා යවනවා. ඉතින් ඒතර කූලර් ඩිසයින් එක හැමදේම බලපානවා. ඉතින් අපි ඇප්ලයි කරන්න ඕනේ තර්මල් පේස්ට්ද නැත්නම් ලික්විඩ් මෙටල්ද කියලා කල්පනා කරද්දී. ඉතින් ඒකෙදි ඔයාලට ඇලුමිනියම් සහ කොපර් තියෙන කූලර් එකට ඔයාලට ඇප්ලයි කරන්න අපහසුයි. සමහරවල් ඇලුමිනියම් මික්ස් නම් දාන්න බෑ ලික්විඩ් මෙටල්. මොකද ලික්විඩ් මෙටල් දාපු ගමන් ඒක ප්‍රතික්‍රියා කරලා ඔයාගේ කූලර් එකේ ප්ලේට්ස් ගැලවිලා ඩැමේජ් වෙලා යනවා. ඒ කියන්නේ ඇලුමිනියම් කූලර් එකට කරන්න බෑ. කොපර් වලට නිකල් ප්ලේටඩ් කරපු කූලර් එකට විතරයි ඔයාලට ලික්විඩ් මෙටල් දාන්න පුළුවන්. නැත්නම් උක වරදව වටහා ගන්න ඔයාලා. ඒක දාන්න බෑ. ඉතින් ඇලුමිනියම් කූලර් එකක් නම් ඔයාලට දාන්න වෙන්නේ අනිවාර්යයෙන්ම මේ තර්මල් පේස්ට් තමයි. ඉතින් මේ කාඩ් එකෙත් මට කූලර් එක මෙතන තියෙනවා ඔයාලට. එන්නන්න මේ කූලර් එකත් ඉතින් මේ පුංචි කූලර් එකක්. ඉතින් මේක ඇලුමිනියම් එකක්. මේකට දාන්න බෑ ලික්විඩ් මෙටල්. ඉතින් දාන්න පුළුවන් හොඳ තර්මල් පේස්ට් එකක්. thermal conductivity එක වැඩි, WMK value එක වැඩි, හොඳ thermal paste එකක් දාගත්තා හරි. ඒක දාන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයට විතරයි.
මං ඔය එන්නපු චිප් එකේ වපසරියට. ඉතින් මේ මෙන්න මේ සෝරි මයික්‍රොස්කෝප් එක හෙලවුණා. ඒකෙදි මේ සිලිකන් ඇසික් එකේ වපසරියට විතරයි දාන්නේ. මේ මෙහෙ පෙරෙන්න දාන්නේ නැහැ හැමතැනම. හොඳේ. ඉතින් මේ ගෙදර ඔයාලා කරගන්නවා නම් පරිස්සම් වෙලා කරගන්න. හරි? මේ හැමතැනම පෙරෙන්න දාන්න එපා. සමහර අය දානවා මේක පෙරිලා මේ චිප් එකෙනුත් එළියට වැටෙන්නම දානවා. ඊට පස්සේ චිප් එකේ බේස්මන්ට් එක අස්සට ගිහිල්ලා චිප් එකේ බේස් එක යටත් ඔක්සයිඩ් වෙනවා මේ තර්මල් පේස්ට් එක යන එකෙන් සහ කරන්ට් කන්ඩක්ටිව් හරියට වුණොත් ඉතින් ඔයිල් එක හරහා වෙනවා අඩුයි. තර්මල් පේස්ට් එකේ තියෙන ඔයිල් එක හරහා සමහරට කරන්ට් කන්ඩක්ටිව් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ චිප් එක ඩැමේජ් වෙලත් යනවා. ඉතින් කල්පනාවෙන් ඉතින් කරගන්නකොට කරගන්න ඕනේ. ඉතින් අපි රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ චිප් ඇසික් එකේ වපසරියට පමණයි. මේ කළු පාට කොටසට පමණයි. ඒකත් අවශ්‍ය ප්‍රමාණයටම දාගන්න. ඒක තමයි දෙන්න තියෙන පණිවිඩය. ඉතින් ඔක තමයි දෙන්න තියෙන ටිප් එක. ඉතින් තර්මල් පේස්ට් ඉතින් අපේ කොල්ලෝ දාගන්න ඕනේ ඒතර නේද? දානකොට තර්මල් පේස්ට් හරියට දාන්න. ලික්විඩ් මෙටල් උනත් එහෙම හරියට දාන්න. ලික්විඩ් මෙටල් දානකොට කූලරේ පැත්තටත් ඇප්ලයි කරන්න ඕනේ. චිප් සර්ෆේස් එකටත් ඇප්ලයි කරන්න. දෙපැත්තටම ඇප්ලයි කරලා ඊට පස්සේ තමයි සෙට් කරන්නේ දෙකකට. ඒවා ඉතින් කරනවා එක YouTube වීඩියෝ එකක් හරි ප්‍රොපර්ලි කරන එකක් බලා ගන්න. හරියට කරා. නැත්තම් මේ වගේ ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. පේනවා. අපරාධේ ඉතින් මේ 1650 චිප් එක මේ වෙනකොට අර ඔයිල් එක හෝ එතම තිබ්බ තර්මල් පේස්ට් එකේ මොන හරි තිබ්බ දේවල් නිසා ඉතින් මෙහෙම ඔක්සයිඩ් එකක් ඇදිලා ඒක ඉන්ෆෙක්ට් වෙලා තියෙනවා ඇතුළට. චිප් එකේ ලේයර් එකක් දැන් පොප් වෙලා ඉසිලා තියෙනවා. ඉතින් මේක වැඩ කරයිද දන්නේ නැහැ මේ තාත්තේ. ඉතින් බලාපොරොත්තු වෙනවා ඉතින් ඇත්තටම ප්‍රාර්ථනා කරන්නේ මේක වැඩ කරන්න කියලා. මොකද කස්ටමර් කෙනෙක්ගේ කාඩ් පව් මෙහෙම වෙන එක. ඉතින් අපි බලමු මේක ෆික්ස් කරගන්න පුළුවන් නේද. ෆික්ස් කරගත්තොත් නැවත ඔයාලට වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. බලමු දාගන්න පුළුවන්. හරි ඉතින් මේ වීඩියෝ එක මම මෙහෙම ඉවර කරන්න. ඉතින් ඔයාලට ඔන්න පණිවිඩයක් දුන්නා. ටිප් එකක් දුන්නා. ඔයාලට තර්මල් පේස්ට් ගෙදරම ඔයාගේ GPU එකට ඇප්ලයි කරගන්න. කොහොමද ඒක දාන්න ඕනේ වපසරිය කොහොමද? දාන්න ඕනේ මොන වගේ පේස්ට් එකක්ද? ඉතින් ඒවා හරියට පිළිවෙලට කරගන්න. එතකොට ඔයාලා තර්මල් පේස්ට් එක අනිවාර්යෙන් මාරු කළ යුතුමයි. මාස 6න් අවුරුද්දක් ඇතුළත මේවා වේලිලා යනවා. චිප් එක ඩිග්‍රේඩ් වෙන්න පුළුවන්. තර්මල් පේස්ට් එක නරක කරලා තියෙනවා. ඉතින් ඒවා බලලා කරගන්න වෙලාවට සර්විස් එකක් දාගන්න ග්‍රැෆික්ස් කාඩ් එක. ඉතින් මේ දේවල් කරගන්න. හරි. හැමෝටම ජය වේවා. නැවත වීඩියෝ එකකින් අප්ලෝඩ්